ආදාන අගයන් දෙකක් ඇතුළත් කරයි. වැඩිතම අගය සහ අඩුතම අගය මුද්‍රණය කිරීම සඳහා ගැලීම් සටහන නිර්මාණය කරන්න. ගැලීම් සටහන අනුව එම ප්‍රතිදානය ලබා ගැනීම සඳහා Python ක්‍රමලේඛයේ ලියා දක්වන්න. ඉතින් මේක තමයි ඔයාට දීපු ගැටලුව. මෙන්න මේ සඳහා තමයි අපි ප්‍රෝග්‍රෑම් එක ලියන්න යන්නේ. ඉතා සරල ප්‍රශ්නයක්. හරි. දැන් හොඳට බලා ගන්නකො. ඔයා ඕනම ආකාරයක සංඛ්‍යාංක දෙකක් ඇතුළත් කරනවා. වැඩිතම අගයයි අඩුතම අගයයි තමයි මුද්‍රණය කරන්න ඕන. උදාහරණයක් ගන්නකො. සංඛ්‍යාංක දෙක 35 කියලා හිතන්නකො. එකක් 60 කියලා හිතන්නකො. එතකොට වැඩිතම අගය වෙන්නේ මේ දෙවෙනි අගයනේ. මේක max කියලා print කරනවා. අඩුතම අගය මේකනේ. මේක කුඩා අගය minimum කියලා print කරමු. ඒකනේ වෙන්න ඕනනේ. ඉතින් මේ සඳහා අපි ගැලීම් සටහනක් ගමු. හරි. ආරම්භය කොහමද start කියලා අඳුන්වන්න. start එක. ඔන්න ආරම්භය නිරූපණය කරා. ඉතින් අපි ආදාන අගයන් දෙක ගමු. හරි. input number 1 කියලා ගන්නවා. පළමු ආදානය. ඊට පස්සේ දෙවෙනි ආදානය input number 2 කියලා ගමු. මෙන්න දෙවෙනි ආදානය ලබා ගැනීම එක සටහන් කරා. හරි. දැන් මේ දෙක අතරින් විශාලතම අගය ගන්න ඕන. මේකට පුතා තෝරා ගැනීමක් අවශ්‍ය වෙනවා. තෝරා ගැනීමේ ප්‍රකාශයක් නිරූපණය කරන්න තමයි දැන් හදන්නේ. ඉතින් අපි number 1 විශාලයි number 2 ද කියලා චෙක් කරන්න මෙලෙස අපි තේරීමේ ප්‍රකාශයක් එකතු කරමු. මෙලෙස අපි තේරීම් ප්‍රකාශයක් එකතු කරමු. හරි. number 2 වලට වඩා number 1 වැඩි වුණොත් කවුද වැඩි? තර්කයේ සත්‍ය වුණොත් number 2 එකට වඩා number 1 වැඩි නම් කවුද වැඩි? අනිවාර්යයෙන්ම number 1 වැඩි. හරි. එතකොට number 1 වැඩි නිසා අපි මෙතන print කරනවා. ඔන්න print කරනවා number 1 තමයි max. number 1 is max කියලා print කරනවා. හරි. ඒ වගේම මෙතන print කරන්න ඕන number 1 max කියලා print කරන ගමන්ම number 1 max නම් අනිවාර්යයෙන්ම number 2 තමයි කුඩාතම අගය. print කරනවා number 2 is කුඩාතම අගය minimum අගය. ඒක print කරලා එතනින් ඉවර වෙමු අපි. මෙතනින් ක්‍රියාවලිය අවසන් වෙමු. end වෙනවා. ක්‍රියාවලිය අවසන් වෙනවා. මෙලෙස අවසන් වෙනවා. මේ තර්කයේ සත්‍ය නම් තමයි එහෙම වෙන්නේ. මේ තර්කයේ අසත්‍ය වුණොත් පුතේ එහෙම වෙන්න බෑ. මේ තර්කයේ අසත්‍යයි කියලා කියන්නේ number 1 නෙවෙයි වැඩිතම. මේ තර්කයේ අසත්‍යයි කියන්නේ number 1 නෙවෙයි වැඩිතම. එහෙනම් number 2 වැඩි. මේක අසත්‍යයි කියන්නේ number 2 තමයි වැඩි. එහෙනම් number 2 max. හරිද? number 2 max. හැබැයි මේ අගයන් දෙක සමාන වුණොත් මෙතන ගැටලුවක් වෙනවා. සමාන වුණොත් මොකද වෙන්නේ? අපි මෙතන සමානතාවය බලනවද? සමාන වුණොත් number 1 number 2ට වඩා වැඩි වෙන්නේ නැහැ. එහෙනම් number 2 වැඩි කියලා එවි. හැබැයි max එකයි minimum එකයි දෙකම සමානයි. හරි? අපි මෙතන මේක විශාල නම් විතරයි මෙතන බැලුවේ. හරි. number 1 වැඩි නම් එහෙම නැත්නම් number 1 සමාන වෙන්න පුළුවන්. number 1 අසමාන වෙන්න පුළුවන්. හරි. number 1 අසමාන වෙන්න පුළුවන්. අපි බලමු දැන් සමානතාවය බැලුවේ නැහැ. අපට ඕන වැඩිතම අගයයි අඩුතම අගයයි. දැන් එන වැඩිතම අගය මේක එහෙම වෙන්නේ නැත්නම් තව තර්කයක් දාමු. අඩුතම අගයද කියලා. හරි. මේක අසත්‍ය නම් අපි බලමු right number 2. number 2 වැඩිතම අගය number 1 කියලා ගමු. හරි. සමානතාවය ඊට පස්සේ අපි බලමු. දැන් ඔන්න බලා ගන්න මෙතන තව තර්කයක් ආවා. number 2ට වඩා number 1 වැඩි නම් මේක වෙලා නතර වෙනවා. එහෙම නැත්තම් පුතා අනිවාර්යයෙන්ම number 2 වැඩි. එහෙම නැත්නම් number 1 number 2 සමානයි. ඔය දෙකෙන් එකක් වෙන්නේ. හරි. අපි බලමු නැවත number 1 වලට වඩා number 2 වැඩිද කියලා. එහෙනම් අපි මේ වැඩි අවස්ථාව බලමු.
වැඩි නම් මේක true වුණා නම් හරිද එහෙනම් අනිවාර්යයෙන්ම print වෙනවා මොකද්ද print වෙන්නේ මොකද්ද print වෙන්නේ number 1 max කියලා හරි print වෙනවා number 1 is max කියලා හරි number 1 is max කියලා print වෙනවා ඒ වගේම print කරනවා number 2 sorry මේක number 2 max වෙනවා number 2 max කියලා print වෙනවා එතකොට number 1 කියන්නේ අඩුතමාගේ කුඩාතමාගේ min කියලා print වෙනවා හරිද මෙලෙස print කරලා මෙතනින් අවසාන වෙන්න පුළුවන් ක්‍රියාවලිය මෙහෙම හරි මේක false වෙනවා කියලා කියන්නේ එහෙනම් අගයන් දෙක සමානයි කියන එක මේක false වෙනවා කියන්නේ අගයන් දෙක සමානයි මේකෙදි වැඩිද කියලා බැලුවා මේකෙදි අඩුද කියලා බැලුවා හරිද එහෙම නැත්නම් මේකෙදි number 1 වලට වඩා number 2 වැඩිද කියලා බැලුවා මේකෙදි number 2 වලට වඩා number 1 වැඩිද කියලා බැලුවා එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම සමාන වෙලා තියෙන්නේ එහෙනම් අපි ලියනවා number 1 number 2 are equal එහෙම ලිව්වම හරිනේ හරි right එහෙමනම් අපි ලියනවා print number 1 and number 2 equal කියලා ලියමු equal ඒ output එක මෙලෙස ප්‍රතිදානය කරමු හරි ක්‍රියාවලිය අවසන් වෙමු ඒක ප්‍රතිදානය කරලා ක්‍රියාවලිය අවසන් වෙමු මෙලෙස හරි ඒක මෙතනින් end එකෙන් එකම end එකෙන් සම්පූර්ණම නිමා වෙමු දැන් එතකොට මෙතන පුතා සංඛ්‍යාක දෙකක් ආදානය කරාට පස්සේ වැඩිතම අගයයි අඩුතම අගයයි ප්‍රෝග්‍රෑම් එක තුල ගැලීම් සටහන තුල print වෙනවා හැබැයි සමාන නම් number 1 number 2 are equal කියලා ලස්සනට print වෙනවා මෙන්න මේ තර්කණය තේරුම් ගන්න ප්‍රෝග්‍රෑම් එකත් මේකත් එක බලමු හරිද සම්පූර්ණම ගැලීම් සටහන අඳගමු
දිවයිනේ ප්‍රථමයා සමග මුල් ස්ථාන 10න් 8ක්ම, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 35ක්, දිස්ත්‍රික් දෙවන ස්ථාන 17ක්, දිස්ත්‍රික් තෙවන ස්ථාන 22ක් නිර්මාණය කළ කොළඹ මොරටුව විශ්වවිද්‍යාල උපාධිධාරී දකුණේ එකම ICT ගුරුවරයා රොෂාන් රෝලංකා. දැක්ම මාතර මහර්ගා තංගල්ල. ඔන්ලයින් පන්ති සඳහා erevision.lk සම්බන්ධ වීමට WhatsApp 070 11 88 288. කොටස් අඩු නැති ICT රොෂාන් රෝලංකා. පොඩ්ඩක් වෙනස් කරන්නත් පුළුවන්. වෙනස් කරලා අවුට්පුට් එක ගන්නත් පුළුවන්. හොඳට බලා ගන්නකෝ. මේක වෙනස් කරනවා නම් මෙන්න මේ ලෙස වෙනස් කරන්න පුළුවන්. මම මෙන්න මෙතන පොඩ්ඩක් වෙනස් කරනවා. හරිද? අවුට්පුට් එක වෙන වෙනම ලියන්න නැතුව එකවර ලියමු අවුට්පුට් එක. මම මෙතන ආදේශ කරනවා max කියන විචල්‍යයට ඔන්න max කියලා විචල්‍යයක් ගන්නවා. ඒකට number 1 කියලා ආදේශ කරනවා. එතකොට number 2 minimum කියන විචල්‍යයට ආදේශ කරනවා number 2 කියන එක. හරි? මේ අනුව. ඒක ක්‍රියාවක්. මේක තර්කයේ සත්‍ය නා. හරිද? මෙතන තර්කයේ සත්‍ය වුණොත් අනිවාර්යයෙන්ම තර්කයේ සත්‍ය වුණොත් ඔයාට හොඳටම පේනවා number 2 එක තමයි max. එහෙනම් max කියන විචල්‍යයට මම number 2 ආදේශ කරනවා. එහෙනම් අඩුතම අගය minimum කියන විචල්‍යයට number 1 ආදේශ කරනවා. හරිද? ඉතින් දැන් ඔය කේස් දෙකටම මම එක output එකක් පෙළගස්සන්නම්. ඔන්න print කරනවා. right max කියන label එක යටතේ right කමා එකක් දාලා max කියන විචල්‍යය. max කියන විචල්‍යය. ඔන්න max කියන විචල්‍යය print කරනවා. හරිද? max කියන විචල්‍යය. නැත්තම් මේක max කියන එක මෙන්න මෙහෙම දාන්න පුළුවන්. print කරනවා max කියන එක. අපි මෙතන පොඩ්ඩක් මකලා දාමු අපි. හරි. මෙන්න මේ ආකාරය බලා ගන්නකෝ. print කරනවා ගැලීම් සටහන තුළ max කියන විචල්‍යය. හරි? ඒ වගේම ඊළඟට print කරනවා minimum කියන විචල්‍යය. වෙන වෙනම මේක output එක මෙලෙස දානවා. right මේ output එක මෙලෙස දානවා. වෙන වෙනම දැම්මත් කමක් නැහැ. එකට දැම්මත් කමක් නැහැ. මේක කේස් එකේ අවසානයි end කියලා දානවා අපි මෙහෙම. හරි? මේක මෙතනින් මෙන්න මෙතෙන්ට යන්න ඕන. right හරිද? මෙතනින් මෙතෙන්ට ආවා. එතකොට මෙන්න මේ කේස් එක වෙනම මම end එකට ගේනවා. මෙහෙම. එහෙම ගැලීම් සරහන ගත්තත් කමක් නැහැ. මේකත් නිවැරදි. එතකොට මේකේ මම භාවිතා කරේ max කියන එක වෙනම විචල්‍යයකට දුන්නා. min කියන එක වෙනම විචල්‍යයකට දුන්නා. ඒ අනුව ප්‍රෝග්‍රෑම් එකෙත් පොඩි ව්‍යුහාත්මක වෙනසක් තියෙනවා. ඔයා බලන ප්‍රෝග්‍රෑම් එකේ කොහොමද අපි ව්‍යුහාත්මක වෙනස භාවිතා කරන්න කියලා. පැහැදිලිද? සම්පූර්ණ කරගන්න.
දිවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව රොෂාන් රෝලංකා Python පාඨම සම්පූර්ණයෙන්ම YouTube මගින් නොමිලේ. theory programming සම්බන්ධ වීම සඳහා Python codebook YouTube channel එක subscribe කරන්න. නිබන්ධන ලබා ගැනීම සඳහා Telegram channel එක වෙත සම්බන්ධ වෙන්න. දෙවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව කොටස් අඩු නැති ICT මෙහෙයවීම මෘදුකාංග ඉංජිනේරු AI පර්යේෂක රොෂාන් රෝලංකා. මෙතනින් Python IDE basic tool එකක් තමයි අපි මෙතෙක් භාවිතා කරන්නේ. අපි basic tool එක තෝරගත්තා. ඊට පස්සේ file new ගිහිල්ලා අපි code view එක අපි ගමු. මම කැමති මුලින්ම program එකක් ලියන නිසා අපි store කරගන්න. ඒක මගේ කැමැත්තක්. ඉතින් මම හිතනවා ඔයාලත් ඒ වගේම කරાવી කියලා. අපි මේක coding එක අපි ගබඩා කරගමු, store කරගමු. මම මෙතන දාලා තියෙනවා Python directory එකක්. Python code PCB මේකේ අපි දෙවෙනි program එක තමයි අපි අද ලියන්නේ. මම එක වෙනම sub directory එක දාන්නම්. code 2 කියලා දෙවෙනි coding එක. ඒක ඇතුලේ මම program එක code 2 කියලා මම දාන්නම්. හරි. මේකේ අපි සංඛ්‍යාංක දෙකක් ගන්නවා. වැඩිතම අගය සහ අඩුතම අගය තමයි print කරන්නේ. input සංඛ්‍යාංක දෙක ගන්නකොට ඔන්න number 1 කියලා ගන්න පුළුවන්. number 1 දිටිත් දාලා right මෙහෙම දාමු. ඒක අපි number 1 කියන විචල්‍යයට ගමු. number 1 කියන විචල්‍යයට මේක නිකිල බවට පත් කරන int function එක අපි භාවිතා කරමු. int function එක ඇතුලේ තමයි input function එක තියෙනවා. දැන් input එකෙන් ලබා ගන්න අගය මේ input function එකෙන් ලබා ගන්න අගය int function එකෙන් තමයි සංඛ්‍යාත්මක අගයක් බවට පරිවර්තනය කරන්නේ. හරිද? right. ඔය විදිහටම number 2 සඳහා අපි අගය ලබා ගන්නවා input function එක භාවිතා කරලා තිරය මත number 2 කියලා display කරමු. අගය ලබා ගන්නත් එක් මෙන්න මේ ඇතුළත් කරන මෙම input මගින් ලබා ගන්න අගය නිකිල බවට පත් කරන int function එක මම භාවිතා කරනවා. right, open bracket එක close bracket එක දාලා ගත්තා. හරි. දැන් ඉතින් ඊට පස්සේ අපි if එකක් දාලා බලමු. ගැලීම් සටහනේ පළවෙනි ආකාරය අනුව number 1 විශාලයි number 2 ද කියලා. if එකේදී මෙතන colon වලින් තමයි කොන්දේසිය check කිරීම කරන්නේ. ඊට පස්සේ මේක සත්‍ය නම් number 1 තමයි වැඩිතම අගය. print වැඩිතම අගය max එක කවුද? number 1. max එක number 1, number 1 කියලා print වෙනවා. එහෙම නොවන්නේ නම් print කරනවා minimum අගය max එක number 1, ඒ වගේම එහෙනම් කුඩාතම අගය minimum අගය number 2. ඒක number 2 විචල්‍ය මගින් දාමු. එහෙම නොවන්නේ නම් else යටතේ කොන්දේසිය පරීක්ෂා කරා මේ තර්කයේ සත්‍ය වන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අසත්‍යයි. එහෙම වුණොත් else යටතේ අපි check කරනවා නැවත දැන් number 1 විශාලයි. එහෙම නැත්නම් number 2 විශාලයි. සමහර විට සමාන වෙන්නත් පුළුවන්. ඒ නිසා නැවත check කරනවා else යටතේ if එකක් දාලා නැවත check කරනවා. හරි. මේක අසත්‍ය වුණොත් else යටතේ if එකක් දාලා නැවත check කරනවා. number 2 විශාලයි number 1 ද කියලා check කරනවා. හරිද? එහෙම වුණොත් print කරනවා max එක number 2. හරිද? ඒ වගේම print කරනවා minimum අගය number 1. ඇයි max එක number 2 උනොත් minimum අගය number 1 වෙනවනේ. ඒකත් අසත්‍ය නම් ඒක යටතේ else දාලා අපි ලියනවා අගයන් දෙකම සමානයි. ඒ කියන්නේ වැඩිත් නෑ අඩුත් නෑ කියන අගයන් දෙකම සමානයිනේ. print අපි number 1 අපි එතන and කියන එක display කරමු and number 1 and number 2
මෙතන දාමු equal කියලා. Equal number 1 and number 2 are equal. Equal කියලා අපි print කරමු. Equal. හරි. right. දැන් අපි case එක සම්පූර්ණ කරමු. මෙතන number 1 print වෙනවා. මේ and එක print වෙනවා. number 2 ඊට පස්සේ මේ statement එක print වෙනවා. මෙන්න මේ විදිහ output එකක් තමයි තියෙන්නේ. අපි මේ program එක ක්‍රියාත්මක කරලා බලමු. ඔයා මේ program එක type කරලා ඒක note කරගන්න. නැවත බලන්න. හරි? දැන් program එක මම run කරා. සැබවින්ම number එක අපි දාමු 25. දෙවෙනි එක අපි දාමු 75 කියලා. දැන් දානවා වැඩිතමගේ කොහොමත් 75නේ. අඩුතමගේ 25. එහෙනම් output එක හරිනේ. එහෙනම් program එකේ වැරද්දක් නැහැ. අපි තව නැවත වතාවක් check කරමු. right. මුලින් දෙමු අපි වැඩිතමගේ 55 දෙමු. හරි. ඊට පස්සේ 22 දෙමු. දැන් වැඩිතමගේ 55. minimum එක 22. ඒව තාවත් හරි. දැන් උතර number 1 අපි මේක number 1 අඩුතමගයක් දුන්නා number 1 වැඩිතමගයක් දුන්නා. මේ දෙකටම හරි. අපි දෙකටම සමාන අගයක් දීලා බලමු. හරි? සමාන අගයක් දීලා බලමු. එතකොට ඒ අවස්ථාවටත් හරි ගියොත් case එක ඔක්කොටම හරියා. case එක ඔක්කොටම හරි. අපි ඔන්න ඒ අවස්ථාවත් අපි බලන්න යන්නේ 50 right 50. 50 and 50 equal. number 1 and number 2 are equal. හරිනේ? සියලුම තත්වයන් සඳහා ක්‍රමලේඛය සාර්ථකයි. ඉතින් මෙන්න මේ ක්‍රමලේඛය ඔයා note කරගන්න. note කරගෙන ලස්සනට program එකේ concept එක ඉගෙන ගන්න. පළවෙනි තර්කය සත්‍ය නම් මේ දෙක ක්‍රියාත්මක වෙනවා. එතනින් ඉවත් වෙනවා. ඒතර මෙන්න මේ තර්කය අසත්‍ය නම් පුතා else යටතේ if එක බලනවා නැවත. මේක සත්‍ය නම් ඒක ක්‍රියාත්මක කරලා ඉවත් වෙනවා. මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි දෙවෙනි if එක අසත්‍ය නම් අනිවාර්යයෙන්ම else එක ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔයාලට කොන්දේසියක් ලියනකොට මේවා වරහන් තුල දානව නම් තවත් හැඩයි. මෙලෙස ලියනවා නම් මාර ලස්සනක් තියෙන්නේ. ඒක ප්‍රෝග්‍රෑමර් කෙනෙක් ලස්සනට ප්‍රෝග්‍රෑම් එක ලිව්වා වගේ. ඉතින් ඔයාට එහෙම වරහන් දාලා භාවිතා කරන තරමට හොඳයි යා. එහෙම try කරන්න ප්‍රෝග්‍රෑම් එක. දැන් මම මේක මේක මම තව වෙන විදියකට කියලා දෙනවා. මුලින්ම මේක ලියන්න. හරි? මේක වීඩියෝ එක නවත්තලා ලියන්න. ඊට පස්සේ මම තවත් ආකාරයකට කියලා දෙන්නම්. මං හිතනවා කෝඩින් එක නවත්තලා ලිව්වා කියලා. දැන් අයිත් ඔයාට පුළුවන් දැන් දෙවෙනි ආකාරය බලන්න. මට මෙහෙම කරන්න පුළුවන්. else එක යටතේ if එකක්. දැන් මේක අසත්‍ය නම්නේ. else එක ක්‍රියාත්මක වෙන්නේ. ඕනනම් else එකේ සමග if එක එකට දාන්න පුළුවන්. එතකොට l if කියලා තමයි ලියන්න වෙන්නේ. l if කියලා. හරි? තනි පෙළියට ගන්න පුළුවන්. එතකොට මේක ලියලා ඉවරනට පස්සේ else එක පුතා indent level එක පෙර level එකට ගන්නවා. ඒ යටතේ තමයි else එක දාන්න වෙන්නේ. එතකොට indent level එක ඒ ගානට ගන්න ඕන. හරිද? මේක දෙවෙනි ආකාරය. පෙරට වඩා වෙනස් ආකාරයක්. හරිද? මං 2b කියලා කෝඩින් එක ස්ටෝර් කරා. දැන් මේකේ තියෙන්නේ if else කියන ආකෘතිය. if else කියන ආකෘතිය. if එකේදී කොන්දේසි දෙකම බලනවා. මේක සත්‍ය නම් මේ output එක දෙනවා. මේ පළවෙනි කොන්දේසිය අසත්‍ය නම් විතරයි දෙවෙනි කොන්දේසිය check කරන්නේ. දෙවෙනි කොන්දේසිය සත්‍ය නම් මේ output එක දීලා ඉවත් වෙනවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම else එක යටතේ උපදේශ ක්‍රියාත්මක වෙනවා. ආකෘති දෙකම සමානයි. හරිද? අපි චුට්ටක් අර පෙර output එක ඉවත් කරලා අලුතෙන්ම මේක කෝඩින් එක ක්‍රියාත්මක කරන්න. අලුත් අගයන් එක. ඔන්න මං 49යි 22යි දැම්මා. 21යි දැම්මා. එතකොට 49 නේ max. එක හරි. මං දෙවෙනි වතාව භාවිතා කරනවා මුලින්ම අඩු අගයක් දීලා 19යි 69 දුන්නා. 65 දුන්නා.
දැන් එතකොට 65 max හරිනේ right ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව මම දෙනවා සමාන අගයන් දෙකක් සමාන අගයන් දෙකක් දීලා බලමු හරිද right මම දෙනවා 30 හරිනේ එහෙනම් ඒකත් සත්‍යයි එහෙනම් ඒක output එක හරියක් එහෙනම් පෙර ක්‍රමලේඛයයි මේ ක්‍රමලේඛය අතර වෙනසක් තියෙනවා හැබැයි output එකේ වෙනසක් නැහැ program එකේ වෙනසක් තියෙනවා output එකේ වෙනසක් නැහැ ඉතින් ඔයා මේ දෙවන program එකත් ලියලා තර්කණයේ තේරුම් ගන්න මේක if else කියන ආකෘතිය තමයි අපි පාවිච්චි කරේ if else කියන ආකෘතිය ටික අපි මේ පැහැදිලි කරන Python ක්‍රමලේඛවල භාවිතා කරපු තර්කය ඉගෙන ගන්න ඊට පස්සේ ඔයාට පුළුවන් සුපිරි මට්ටමේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් බවට පත් වෙන්න ආරම්භය පොඩ්ඩ ඉගෙන ගමු එහෙනම් මේ කොඩින් එකත් ප්ලේ කරන එක නවත්තලා ඔයා ලියා ගන්න ඊට පස්සේ ඔයාට තර්ක කරන්න ඔයා ටයිප් කරලා චෙක් කරලා බලන්න මම මේක ලියන්න කැමති new code එක ගත්තා මම මුලින්ම කැමති program එක store කරන්න අපි ඒක store කරමු python code 2 එක ඇතුලේ මම ගත්ත program 0.2c කියලා හරිද right හොඳයි දැන් මම පෙර වගේම ගන්න ඕන number 1 අගය ගන්නවා input function එක මගින් ගත්ත number 1 අගය right හරි ඉතින් මේක integer බවට පත් කරන්න ඕන integer function එක ඇතුලේ තියුවා මේකම number 2 කියන විචල්ලය මම integer function එක ඇතුලේ input function එක ඇතුළත් කරමින් මං ඒ number එක ලබා ගැනීම කරන්නම් හරි ඔන්න ගත්තා number 1 ගත්තා number 2 ගත්තා අපි program එක නවත store කරා කිසි ගැටලුවක් නැහැ දැන් අපි if එකක් දාලා check කරමු number 1 විශාලයි number 2 නම් අපි පොඩි ස්පේස් එකක් මෙතන තියමු ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක එහෙම ලියනකොට දැන් number 1 තමයි වැඩි max විචල්ලයාගේ අපි දෙමු number 1 කියලා මේක සත්‍ය නම් max එක තමයි number 1 එක තමයි max එක එහෙනම් number 2 එක තමයි කුඩා තමාගේ අපි ඒක දාමු min කියලා හරි number 2 වගේ ඉතින් එහෙම වෙන්නේ නැත්නම් else එකක් දාලා අපිට නැවත check කරන්න පුළුවන් number 2 තමයි වැඩි තමාගේ පෙර වගේම if එකක් දාලා right number 2 විශාලයි number 1 එහෙම වෙනව නම් දැන් max අගය right max label එකට number 2 අගය ආදේශ කරා minimum විචල් label එකට number 1 අගය ආදේශ කරා ඉතින් මේකේ print එක මම එකවර අවසානට දාන තමයි මගේ try එක. හරිද? දැන් එතකොට මෙතෙන්දී එහෙම වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන් මෙයා ගැන දෙක සමානයි. max සමානයි min සමානයි right here number 1 හරි number 2 හරි දෙකම සමානයි. දැන් අපිට මේක print කරන්න පුළුවන් print හරිද print අපි label එක max right max කියන විචල්‍යයගේ print right minimum විචල්‍ය label එක min කියන විචල්‍යයගේ ඒ විදිහට තමයි මම දුන්නේ. දැන් ඒතකොට මෙන්න මෙතන මේ දෙක සමාන නම් අගයන් දෙක සමානයි කියලා මුද්‍රණය වෙවි. එච්චරයි. program එක run කරාම අපි දෙමු 20යි 60යි දෙවෙනි අගේ max හරිනේ 60 max program එක නැවත run කරමු මුලට දෙමු වැඩි අගය 69 27 දෙමු 27 එතකොට පළමු අගේ වැඩි හරි නේද right දැන් දෙකටම දෙමු සමාන අගයන් දෙකටම සමාන අගයන් දෙකක් දීලා බලමු programming කියන්නේ නැති දෙයක් නෑ අතට හොඳ තර්කණේ හදාගත්තා නම් හරි මුලින් හොඳට ගුරුවරයෙක් ඉන්නවනේ ඔයාට ඉතින් දැන් ඔයාට හොඳ ගුරුවරයෙක් ඉන්නවා දැන් ඔයා තර්ක කරලා ඉගෙන ගන්න ඔන්න 60 60 සමානයිනේ max අගයත් 60යි minimum අගයත් 60යි හැබැයි
මැක්ස් අගයයි මිනිමම් අගයයි සමානයි කියලා ආවනම් හොඳයි දෙකම සමානයි කමක් නැහැ. හරි. දැන් කෝඩින් එකටත් එන්නකෝ. එතකොට මේකේ print වත් භාවිතා කරන එක වතාවක් විතරයි. මැක්ස් අගයයි මිනිමම් අගයයි විචල දෙකට පවරලා පස්සේ එකවර මුද්‍රණය කරන්න. පස්සේ එකවර මුද්‍රණය කරන්න. අන්න එහෙම අවස්ථාවක් තමයි මෙතන තියෙන්නේ. හොඳයි. දැන් මේකේ තව දෙයක් ඔයාලට පැහැදිලි කරන්න කැමති දෙවෙනි ආකෘතිය. හොඳයි මේ කෝඩින් එක ලියා ගන්න. අපිට මේක පුළුවන් මෙතන තියෙන ඇත්තට if else සමග else එක තුල නැවත if else එකක්. if else ලියලා else එක යටතේ තවත් if else එකක්. දෙවෙනි ආකාරයේදී කියලා දෙන්නම් if else if යටතේ ලියන විදිය. ඔක් කෝඩින් එක ලියා ගන්නකො. ඊට පස්සේ අපි දෙවෙනි ආකාරයට try කරලා බලමු. අපි දෙවෙනි ආකාරය බලමු. මම මේක ප්‍රෝග්‍රෑම් එක නැවත ස්ටෝර් කරනවා. දැන් ඒක මම 2D කියලා දාන්න. ඔයාලා මේ හැම අවස්ථාවකම ලියලිය චෙක් කරන්න. මේක if else මේ දෙක එකට ගන්න. if else if කියලා ගන්න. right on if else if else if අර වගේමයි. හරි. එතකොට මේ else එක ගන්නවා right on if else if දෙවෙනි තර්කය චෙක් කරා මේක යටට ඉන්ඩෙන්ට් වල තමයි ලියන්න ඕන max එක ඒ වගේම ඒ ඉන්ඩෙන්ට් ලෙවල් යටතේ අනිවාර්යෙන් ඉන්ඩෙන්ට් ලෙවල් හොඳට තියාගන්න. එතකොට මේ else එක යටතේ ඉන්ඩෙන්ට් ලෙවල් වල තමයි සමාන නම් ගන්න ඕන. ඉන්ඩෙන්ට් ලෙවල් එතන හොඳට බලන්න. හරි. පෙරට වඩා ඉන්ඩෙන්ට් ලෙවල් අනිවාර්යෙන් මේ බලන්න ඉන්ඩෙන්ට් ලෙවල්. හරි. දැන් මේක තනි කේස් එකක්. يعني if මේ තර්කයේ සත්‍ය නම් මේක ක්‍රියාත්මක කරලා ඉවර වෙනවා. අයිත් නැවත මොනවත් මේක චෙක් කරන්න යන්නේ නැහැ. ඒක අසත්‍ය නම් විතරයි L if චෙක් කරන්නේ. මේක සත්‍ය නම් ඒක ක්‍රියාත්මක කරලා ඉවත් වෙනවා. ඔය තර්කන දෙකම අසත්‍ය නම් විතරයි else යටතේ මේ උපදේශය ක්‍රියාත්මක වෙන්නේ. අපි ප්‍රෝග්‍රෑම් එක රන් කරලා බලමු. හරි. පෙර අවුට්පුට් එක මම ඉවත් කරා. ප්‍රෝග්‍රෑම් එක රන් කරලා බලනවා. අගයන් දෙන්න ඔයා කැමති එකක් 30යි 50යි. දෙවෙනි අගයේ වැඩිතම. හරිනේ. right. නැවත ඔන්න පළමු අගයේ වැඩිතම දෙමු දාව අපි. 77යි 23යි. පළමු අගයේ වැඩිතම. එකත් හරි. දැන් අපි සමාන අගයන් දෙකක් දෙමු. සමාන අගයන් දෙකක් දීලා බලමු. සමාන අගයන් දෙකක් 50යි 50යි. සමානයිනේ. ලස්සනයිනේ. හරි. එහෙනම් ඔයා කෝඩින් එක බලන්න. ඒ කෝඩින් එක අර පෙර කෝඩින් එකට වඩා මේක ලස්සනයිනේ. මොකද print එක නැවත නැවත නෑනේ. නේ? එක වතාවෙන්නේ print එක දාලා තියෙන. ඉතින් මම හිතනවා අර පෙර අපි ලියපු කෝඩින් ආකාර වලට වඩා මේක ලස්සනයි. මේක හරි සරලයි. ඉතින් ඔයා ප්‍රෝග්‍රෑම් එක තුළ පුළුවන් තරම් අවම පේලි ප්‍රමාණයක් සහ සංකීර්ණ භාවයේ අවම විදිහට තමයි කෝඩින් එක ලියන්න ඕන. එකම දේ සඳහා ප්‍රෝග්‍රෑම් 4ක් ලිව්වා. දිවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව රොෂාන් රෝලංකා Python පාඨම සම්පූර්ණයෙන්ම YouTube මගින් නොමිලේ. theory programming සම්බන්ධ වීම සඳහා Python codebook YouTube channel එක subscribe කරන්න. නිබන්ධන ලබා ගැනීම සඳහා Telegram channel එක වෙත සම්බන්ධ වෙන්න. දිවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව කොටස් අඩු නැති ICT මෙහෙයවීම මෘදුකාංග ඉංජිනේරු AI පර්යේෂක රොෂාන් රෝලංකා